සමනලුන්ට අත්තට දෙන පුංචි පැටවුන්ගේ සරසවිය. The School Master. ආයුබෝවන්, සුබ දවසක් වේවා මගේ දූල පුතාලා හැමෝටම. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ පැලෑටි හා ගස්වැල් පාඩමේ 4 ශ්‍රේණියේ යාළුවන්ගේ දෙවැනි පාඩම් කොටස සාකච්ඡා කරන වීඩියෝ බලන්නයි මගේ පැටව දැන් සූදානම් වෙන්නේ. මේ වීඩියෝවෙන් මගේ පැටවුන්ට ශාක හා සතුන් අතර ඇති සම්බන්ධය දැනගන්න, සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපත් හා අයහපත් දේවල් දැනගන්න, ශාකවලින් සතුන්ට සිදුවන යහපත් දේවල් දැනගන්න වගේම මිනිසා හා සතුන් අතර ඇති සම්බන්ධය දැනගන්න හැකියාව ලැබෙනවා. අපේ පරිසරයේ ඉන්න සතුන් සහ පරිසරයේ තියෙන ශාක අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා බලන්න තමයි පුතේ අපි මුලින්ම සූදානම් වෙන්නේ. අපි දන්නවා පුතේ අපේ යවට පරිසරයේ ඉන්න කුරුල්ලෝ කූඩු හදාගන්න ගස්වල අතු භාවිතා කරනවා. එහෙම ලස්සනට කූඩු හදන කුරුල්ලෙක් තමයි වඩු කුරුල්ලා කියන්නේ. වඩු කුරුල්ලා සත්ව ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියා කියලත් හඳුන්වනවා. බට්ටිච්ච කූඩු හදාගන්නේ පුතේ ශාකපත්‍ර එකිනෙකට වියලා සම්බන්ධ කරලා. ඒ නිසා සත්ව ලෝකයේ සන්නාලියා කියලා අපි බට්ටිච්චාව හඳුන්වනවා. කොණ්ඩ කුරුල්ලත් පුතේ ගස් මත කූඩු හදාගන්නා කුරුල්ලෙක්. ඒ වගේම කපුටා පැණි කුරුල්ලා කියන්නේත් ගස් මත කූඩු සදාගන්නා කුරුල්ලන්. කුරුල්ලන්ට අමතරව ශාකපත්‍ර භාවිතා කරලා තමන්ගේ වාසස්ථානය සකස් කරගන්නා සතෙක් තමයි පුතේ දිමියා. දිමියා හදන කූඩුව අපි හඳුන්වන්නේ දිමි ගොටුව කියලා. දිමි ගොටු අපිට ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ විශාල පත්‍ර තියෙන ශාකවල. ඒ වගේ ශාක තමයි පුතේ අඹ, කජු, පේර, අනෝදා, කොස්, දොඩම් වගේ ශාක. කුරුල්ලන් කූඩු සෑදීමට යොදාගන්නෙත් පුතේ ශාකවල කොටස්. පුතාලා දැකලා ඇති. ශාක පත්‍ර, පිදුරු, පොල් කෙඳි, පුළුන්, ශාකවල පොතු, කුඩා කෝටු වගේ ශාක කොටස් වලින් තමයි පුතේ කුරුල්ලන් කූඩු හදන්නේ. අපි දැන් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ශාකවල පත්‍ර ආහාරයට ගන්නේ මොන වගේ සත්තුද කියලා. දලඹුවා, ඉබ්බා, මුවා, අලියා, ගවයා, ගොළුබෙල්ලා, පණුව වගේ සත්තු තමයි පුතේ ශාකවල පත්‍ර ආහාරයට ගන්නේ. දැන් අපි බලමු ශාකවල ගෙඩි සහ කරල් ආහාරයට ගන්නේ මොන වගේ සත්තුද කියලා. ලේනා, ගිරවා, පිලවා, වඳුරා, වවුල වගේ සත්තු ශාකවල ගෙඩි සහ කරල් ආහාරයට ගන්නවා. ඒ වගේම ශාකවල අල වර්ග ආහාරයට ගන්න සත්තුත් ඉන්නවා. ඉත්තෑවා, ඌරා, ඌර්මියා වගේ සත්තු ශාකවල අල ආහාරයට ගන්නවා. ශාකවල මල්වල පැණි ආහාරයට ගන්න සත්තු තමයි පුතේ මීමැස්සා, සමනලයා, බඹරා, බට්ටිච්චා, පැණි කුරුල්ලා සහ වවුල වගේ සත්තු. වවුලා දූරියන් මල්වල පැණි තමයි ආහාරයට ගන්නේ. පුතේ මතක තියාගන්න මල් පැණි බොන සතුන් නිසා තමයි මල්වල පරාගණය සිදු වෙන්නේ. මල් පරාගණය වුණාම තමයි ඒ ගස්වල ඵල හටගන්නේ. මේ පාඩමේ පළමු වීඩියෝවේ තියෙනවා පුතේ මලකින් ඵලයක් හටගන්නේ කොහොමද කියලා. මේ වගේ තවත් වැදගත් ලස්සන වීඩියෝ පාඩම් ඉගෙන ගන්න කැමති නම් මගේ පැටව මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සර්ගේ The School Master YouTube channel එක subscribe කරන්න. එතකොට මගේ පැටවුන්ට සර්ගේ අලුත් වීඩියෝ හැම එකක් ගැනම දැනුවත් වෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු පුතේ සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපත් දේවල් මොනවද කියලා. මල්වල පරාගණය සිදු කිරීම. සමනලයා, මීමැස්සා, බට්ටිච්ච වගේ මල් පැණි බොන සතුන් නිසා මල් පරාගණය සිදු වෙනවා. බීජ ව්‍යාප්ත කිරීම නිසා ශාක බෝවීම. වවුලා වැනි සතුන් ගෙඩි ආහාරයට ගැනීමේදී එම ගෙඩිවල බීජ ව්‍යාප්ත වීමෙන් ශාක බෝවීම සිදු වෙනවා. සතුන්ගේ මල මුත්‍රා ශාකවලට පොහොර ලෙස යොදා ගැනීම. ගවයා, කුකුලා, ඌරා, එළුවා වගේ සතුන්ගේ මල මුත්‍රා ශාකවලට පොහොර ලෙස යොදා ගන්නවා.
සතුන්ගෙන් ශාකවලට යහපත් දේවල් වගේම අයහපත් දේවලුත් සිදුවෙනවා. දැන් අපි බලමු සතුන්ගෙන් ශාකවලට සිදුවන අයහපත් දේවල් මොනවද කියලා. සතුන් ශාකවල කොටස් කා දැමීම. සතුන් කොළ දළු වගේ ශාකවල කොටස් ආහාරයට ගැනීම නිසා ශාකවල වර්ධනය ප්‍රමාද වෙනවා. සතුන් ශාකවල අතු කඩා දැමීම. අලියා වඳුර වගේ සතුන් ශාකවල අතු කඩා දැමීම නිසා ශාකවලට හානි සිදු වෙනවා. දිමියා වැනි සතුන් ශාක පත්‍රවලින් ගොටු සෑදීම නිසා ශාකවල වර්ධනය ප්‍රමාද වෙනවා. ශාකවලින් අවට පරිසරයේ සත්තුන්ට ගොඩක් යහපත් ප්‍රයෝජන තියෙනවා. දැන් අපි ශාකවලින් සත්තුන්ට ලැබෙන යහපත් ප්‍රයෝජන මොනවද කියලා ඉගෙන ගමු. සතුන්ට අවශ්‍ය ආහාර ලැබෙන්නේ පුතේ ශාකවලින්. සතුන්ට වාසස්ථාන ලැබෙන්නේත් ශාකවලින්. ඒ මොන වගේද? පක්ෂීන් කූඩු සාදන්නේ සහ මීමැස්සා බඹරා වගේ සත්තු වද බඳින්නේ ශාකවල. දිමියා වගේ සත්තු ගොටු සාදන්න යොදාගන්නේත් ශාකපත්‍ර. ගිරවා, මයිනා, කෑරලා, කොට්ටෝරුවා වගේ පක්ෂීන් ජීවත් වෙන්නේ ගස්වල තියෙන බෙනවල. බල්ලා, ගවයා, එළුවා වගේ සත්තු අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න ගස් සෙවණට වෙලා ඉන්නවා. සතුන්ට වගේම මිනිස්සුන්ටත් ශාකවලින් ප්‍රයෝජන රැසක් තියෙනවා. අපි දැන් සාකච්ඡා කරමු ශාක හා මිනිසුන් අතර තියෙන සම්බන්ධය ගැන. අපි කෙසෙල්, සියඹලා, කතුරුමුරුංගා, වට්ටක්කා, ගෝවා, ලූණු සහ කෙකටිය වගේ ශාකවල මල් ආහාරයට ගන්නවා. ඒ වගේම බෙලිමල්, රණවරා වගේ මල් වලින් පාන වර්ග සකස් කර ගන්නවා. ගොටුකොළ, මුගුණු වෙන්න, ඉරමුසු, හාතවාරියා, එළබටු වගේ ශාකපත්‍ර වලින් කැඳ වර්ග සකස් කර ගන්නවා. ඒ වගේම සැවැන්දරා මුල්, කොහොඹ කොළ, පාවට්ට කොළ, කලාඳුරු වල සහ කෝමාරිකා වැනි ශාක කොටස් ඖෂධ ලෙස යොදා ගන්නවා. නිවෙස්වල වහල සෙවිලි කරන්න පුතේ පොල්ලතු, පිදුරු, ඉලුක් වැනි ශාකපත්‍ර යොදා ගන්නවා. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ තවත් මේ වගේම ලස්සන වීඩියෝ පාඩමකින් මගේ පැටව හම්බ වෙනකන් මගේ දක්ෂයෝ හැමෝටම සුබ දවසක්. අයුබෝවන්.